ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනෙක්ම. හච් පාවිච්චි කරද්දී සිග්නල් තිබ්බ නෙට්වර්ක් එකේ එකපාරට ස්ලෝ වෙන එක ඒක ලොකු ගැටලුවක්. ඒකට විසඳුමක් විදිහට මම හැදුවා හච් පින් බූස්ටර් කියලා පොඩි ඇප් එකක්. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ එන්නේ ඒ ඇප් එක ගැන. ඇත්තටමයි නෙට්වර්ක් එක ස්ලෝ වෙන්නේ. අපි ලොකුවට data පාවිච්චි කරන්නේ නැති වෙලාවට අපේ නෙට්වර්ක් එක ED කියන තත්ත්වයට වැටෙනවා. ඒ කියන්නේ නිකන් නෙට්වර්ක් එක නිදා ගන්නවා වගේ තත්ත්වයකට. ඇත්තටම මේක කරන්නේ අපේ ෆෝන් එකේ තියෙන බැටරි ඉතුරු කරගන්න. ආයේ අපි මොකක් හරි බලන්න යනකොට ඒක හැරිලා ස්පීඩ් වෙන්න වෙලාවක් යනවා. මගේ ඇප් එකෙන් කරන්නේ හච් සර්වර් එකට සැරෙන් සැරේ පොඩි සිග්නල් එකක් යවලා නෙට්වර්ක් එක හැමතිස්සෙම ඇහැරලා දියාගන්න එක. ඒ කියන්නේ ED තත්ත්වයෙන් මගහරව ගන්න එක. එතකොට ඔයාලට හැම වෙලාවෙම උපරිම ස්පීඩ් එකක් ලැබෙනවා. දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ මැද ලොකු MS ගානක් වෙනවා. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් ගාන. මේ නම්බර්ස් අඩු වෙනවා කියන්නේ ඔයාගේ ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා කියන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මේ මැද තියෙන බූස්ට් පෑඩ් එක එකපාරක් ටැප් කරන්න විතරයි. එතකොට මගේ ඇප් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්න ගන්නවා. එතකොට ඔයාගේ ලයින් එක ඒ කියන්නේ නෙට්වර්ක් ලයින් එක හැමතිස්සෙම ස්පීඩ් තත්ත්වයේ තියාගන්න උත්සාහ කරනවා. මම හිතනවා හච් සිම් පාවිච්චි කරන අයට ඒ කියන්නේ data signal නැතුව තිබ්බ කට්ටියට මේ ඇප් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මම මේ ඇප් එකේ link එක පහළ කමෙන්ට් එකේ pin කරලා තියන්නම්. ඔයාලත් අරගෙන try කරලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් YouTube channel එක subscribe කරලා අයින තියෙන notification bell icon එක press කරලා all දාගන්නත් අමතක කරගන්න එපා. එහෙනම් මේ වගේ තවත් interesting වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම ජය වේවා.